යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා පිළිගනු ලබනවා කැදපත 18 වෙනි දිගහැරම සමගින්. අදත් වෙනදා මෙන්ම දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබට මට කතා කරන්නට යනවා. ඉතින් මම අද කතා කරන්න යන වචනයට එළඹෙන්න ප්‍රථමයෙන් මම ඔබව දැනුවත් කිරීමට යමක් තිබෙනවා. ඒ කුමක්ද කියලා කිව්වොත් ඇත්තටම මම මේ වැඩසටහනේ thumbnail එකට මම දාලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතේ වෛශ්‍යාවක් කියලා. ඉතින් ඇත්තටම ඔබට කෙනෙක් මේ පිළිබඳව වැරදියට දකින්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙකුට කුතුහලයක් තිබෙන්න පුළුවන්. ඒ සියලු දේටම පිළිතුරක් වශයෙන් මම ඔබට කියන්න කැමතියි. ඇත්තටම ඔබට මේ වැඩසටහන ඉවර වෙන තෙක්, ඒ කියන්නේ නිමා වෙන තෙක්ම ඔබට බලන්න පුළුවන් නම් ඇත්තටම ඔබට හරි අවබෝධයකට එන්න පුළුවන් මේ ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මම ඔබට කියන්න කැමතියි ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ පොරොන්දුව දුන්නද ඒ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නා වූ තැන් වහන්සේ. අපි දන්නවා නේද ගීතිකාවකුත් තියෙන්නේ. පොරොන්දු දුන්නේ ඔබයි දෙවිදේ එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ වහල් කමින් හා පීඩාවෙන් ඔබ මා දිවි මුදනා බැවින්. ආමෙන්. උන්වහන්සේ පොරොන්දු දෙන දෙවියන් වහන්සේ ඒ කරන්න උන්වහන්සේ මිනිසෙක් නෙවෙයි. වහල් කමේ සිටියා වූ අපිව මිදෙව්වා වූ එතන වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. ඉතින් අද අපි බලන්න යන වචනයට අපි හැරෙමු. එතන අපි ඒ කිව්වා කරේනම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතේ ඉන්න සිටින සඳහන් වෙලා තිබෙනා වූ වෛශ්‍යාව පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. ඇතරම් කුමාරද මේ මොකද්ද මේ සිදු වෙලා තියෙන්නේ කියලා අපි බලන්න යනවා. ඉතින් අපි පළවෙනියෙන්ම අපි හැරෙමු වචනයේ දෙසට අලුත් ගිවිසුමේ පළවෙනිම පොතේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත ගැන. මේ සඳහන් කරලා තියෙනවා යේසුස් වහන්සේගේ පෙළපත යනුවෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම පළවෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවේ පොතේ කියලා පටන් ගන්න මේ විදිහට මතයතුමා දේව අනුභවයෙන් දුන්න ලියවිල්ලේ සඳහන් කරලා තියෙනවා. දෙවෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා ආබ්‍රහම්ට දාව ඊසක් උපන්නේය, ඊසක්ට දාව යාකෝබ් උපන්නේය, යාකෝබ්ට දාව යුදාද ඔහුගේ සහෝදරයද උපන්නෝය කියලා මේ ආකාරයෙන් කියන මම මුළු පද ටිකම කියවන්නේ නැහැ මුළු පරිච්ඡේදෙම. මොකද අපිට තව බොහෝ දේ කතා කරන්න තිබෙන බැවින් කාල වේලාව විතර කර ගැනීම ඉතාමත් වටිනවා. ඉතින් ඔබට ඇත්තටම මේ වෛශ්‍යශ්‍රී කියන තැන මේකේ මොකද්ද මේ සඳහනක් තියෙන කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. ඇත්තටම ඔබ බැලුවොත් එහෙම පස්වෙනි පදයට යද්දි මේ ආකාරයෙන් සඳහන් වෙනවා. සලමෝන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේ කියලා. මේ රාහබ් ගැන තමයි කතා කරන්න යන්නේ අපි අද. දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත තමයි මේ 40 පරම්පරා 42ක් ගැන සඳහන් වෙනවා. ඒ 42 තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. මේ පස්වෙනි පදයේදී කියනවා සලමෝන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේ කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දෙවෙනි පදයේ ආබ්‍රහම්ට දාව ඊසක් උපන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ආබ්‍රහම්ට දාව හොඳට පරීක්ෂා කරලා බලන්න ඔබ. ආබ්‍රහම්ට දාව හොඳට අවධානයෙන් බලන්න. ආබ්‍රහම්ට දාව ඊසක් උපන්නේ. එච්චරයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් මෙතන සඳහන් වෙලා නැහැ මේ පස්වෙනි පදේ වගේ දෙවෙනි පදේ සඳහන් වෙලා නැහැ ආබ්‍රහම්ට දාව සාරාගෙන් ඊසක් උපන්නේ කියලා. සාරාගෙන් ආව දැන් මීට වැඩිය හොඳ ස්ත්‍රීන් හිටියනේ මේ පරණ ගිවිසුමේ ගත්තොත් එහෙම හිටියා. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ මේ ස්ත්‍රීන්ගේ නම් දාලා නැහැ. මේ ආබ්‍රහම්ගේ භාර්යාව සාරාගේ නම දාලා නැහැ. ඊට අමතරව ඉතුරු අයගේ නම් දාලා නැහැ. මෙතන මේ පස්වෙනි පදයේදී අපි කතා කරන්නේ අද පස්වෙනි පදේ ගැන. පස්වෙනි පදේ සඳහන් රාහබ් ගැන. ඒකෙදි විතරක් සඳහන් කරනවා සලමුන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේ කියලා. සලමුන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේ කියලා රාහබ් කියලා වෛශ්‍යාවගේ නමක් දාලා තියෙනවා. ඇත්තට මොකද්ද මෙතන තියෙන ගැටලුව? සුද්ධාත්මයන් වහන්සේට එක්ක වැරදිලාද? නැත්නම් මතයතුමා ලියද්දී මොකක් හරි මේක වැරදිලාද? නෑ එහෙම වෙන්නේ කියන්නේ මොකද මේක දේව අනුභවයෙන් දුන්නා වූ සුද්ධාත්මයන් වහන්සේ දුන්නා වූ දෙවියන් වහන්සේ විසින් සුද්ධාත්ම ආලේපයෙන් දේව අනුභවයෙන් දුන්නා වූ සුද්ධ ලියවිල්ල.
සුදෝලිය විල කවදාවත් අරගෙන විදියක් නැහැ. මොකද දෙවියන් වහන්සේගේ නේද දෙවියන් වහන්සේගේ හුස්ම ඒ ලියන මනුෂ්‍යයා මතර පතිත කරලා ඒ වගේම ඒ දුන්නා වූ අනුභවය නේද දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ වචනය තමයි දේව ලියවිල්ල. ඉතින් ඒක වරදින්න විදියක් නැහැ. ඇත්තටම අපි මේ පිළිබඳව සොයලා බලමු මොකද්ද මේ ඇත්තටම මේ සිදු වෙලා තියෙන්නේ කියලා. යොෂුවා දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. නූන්ගේ පුත්‍රෝ යොෂුවා ශික්හිම්මේ සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත් කර ඔබ සැබ ගොස් දේශයේද යෙරිකෝද බලා එන්නේයි කීවේය. ඔහු ගොස් රාහබ් නම් වෛශ්‍රායි ස්ත්‍රියකගේ ගෙට ඇතුළුව එහි නැවතී සිටියෝ කියලා මේ ආකාරයෙන් සඳහන් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෝසස් ගේ මරණයෙන් පසුව මෝසස්ගේ මරණයෙන් පසුව දෙවියන් වහන්සේ පත් කරේ මේ යොෂුවාව. එතකොට යොෂුවාගේ නායකත්වයෙන් තමයි දැන් මේ පොරුන්දු දේශය කරා මොවුන් යන්නේ. එතකොට දැන් මොවුන් එක ස්ථානයකට ඇවිල්ලා තියෙනවා යෝර්දාන ගඟ අසලට. එතකොට දැන් මෙතනින් ගඟින් එතර වුණාම කෙලින්ම තියෙන යෙරිකෝ බලකොටුව. යෙරිකෝ රටේ තිබෙන බලකොටුව. දැන් මෙය පරාජය කිරලා ඉස්සරහට යන්න යොෂුවාගේ උපක්‍රමය තමයි යොෂුවා කියනවා දෙදෙනෙක් පත් කරලා ඔබ දෙපළ ගිහිල්ලා මේක බලාගෙන ඉන්න මොනවද මේ රටේ තියෙන්නේ මොනවද මේ මිනිස්සු හිතන්නේ මොනවද මේ මිනිස්සු කරන්නේ අපිට කොහොමද ජයග්‍රහණය කරන්න පුළුවන් මොන පැත්තෙන්ද අපි යන්න ඕනේ ඒ සියලු දේ ඔත්තු බලාගෙන ඉන්න කියලා දෙදෙනෙක්ව පිටත් කරලා යවනවා. දැන් මේක කුඩා රටක් වුණාට මේකේ විශාල පවුරක් තියෙනවා. ඒ කියන්නේ ඊටමත් ශක්තිමත් ඊටමත් ඔවුන්ගේ ඒ උපක්‍රම යොදලා හදපු පවුරක් මේ රට වටේට තියෙනවා. එතකොට දැන් මේ දේවලුත් එක්ක මේ යවපු මිනිස්සු මේ කියපු මිනිස්සු දෙදෙනා ඒ රටට ඇතුල් වෙලා ඇත්තටම ඔබ හිතන්න මොවුන්ට දැන් සැඟවෙන ස්ථානයක් නෑ. මොකද මොවුන් ඊශ්‍රායල් ජාතිය දැන් ඊශ්‍රායල් ජාතිකයෝ දෙදෙනෙක් අපි ගත්තොත් එහෙම ඊශ්‍රායල් ජාතිකයෙක් ගත්තොත් එහෙම ඔවුන් හොඳ උස මහත නේද? ඔවුන්ගේ හැම පාටක් තියෙනවා. ඔවුන් ඊටම ලස්සන නේද? අලංකාර ජාතියක්නේ. එතකොට දැන් මේ රටට ගියාට පස්සේ ඔවුන්ව අඳුරගන්න ඉතාමත් පහසුයි අනිත් මිනිසුන්ට. මොකද දැන් අපි දන්නවනේ දැන් අපි හිතුවොත් එහෙම අපි කොළඹ ගමුකෝ කොළඹ ඉන්න පුද්ගලෙක් දන්නවා නුවර ඉඳලා ආපු පුද්ගලෙක්ගේ නුවර ඉඳලා ආපු පුද්ගලෙක් කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් ඒගොල්ලෝ කතා කරන භාෂාව ඒගොල්ලෝ කතා කරන විදිය එතකොට හැසිරෙන විදිය නේ ගමන් කරන විදිය සමහරවිට ඔවුන් එක ඒ ප්‍රදේශයට මනුෂ්‍යයන්ගේ හැඩගැස්ම වෙනස් නේද? ඒතකොට දැන් විශේෂයෙන් දැන් මේ රටකින් ඊශ්‍රායල් ජාතිකයෙක් දැන් මේ යෙරිකෝට යද්දි යෙරිකෝ ජාතිකයෝ බලනවා අනිවාර්යෙන් මේ කවුද කියලා නේද? ඒතකොට දැන් ඔවුන් තීරණය කරනවා ඉතාමත් අපිට සුදුසුම ස්ථානය තමයි මේ හැංගෙන්න පුළුවන්. මොකද මේ යෙරිකෝ නගරේ තියෙන ගණිකා නිවාසයක්. යෙරිකෝ රටේ තියෙන ගණිකා නිවාසයක්. ඒතකොට ඒ ගණිකාව නිවාසය තමයි අපිට ආරක්ෂිතම ස්ථානය කියලා මොවුන් දෙදෙනා තීරණය කරනවා එහි කියලා ඉන්න නේද? ඒක තමයි ඊටමත් මොකද දැන් ගණිකා නිවාසයකට යද්දී ඉල්ලන්නේ මේ ඩෙන්ටිටි කාඩ් ඉල්ලන්නේ නැහැ නේද? කොහෙන්ද ආවේ කියලා ඉල්ලන්නේ ඕනම ජාතියකට ඕනම කෙනෙකුට එහි යන්න එන්න පුළුවන්. උන්ට අවශ්‍ය කරලා තිබෙන්නේ මුදල්නේ නේද? එතකොට දැන් මේ ගණිකා නිවාසය කාගේද? මේ ගණිකා නිවාසය ඇවිල්ලා රාහබ්ගේ. මොකද රාහබ් තමයි ඒකේ අයිතිකාරිය නේද? රාහබ් තමයි ඒක පාලනය කරන්නේ. දැන් මේකේ සඳහන් වෙලා තියෙනවා රාහබ් නම් වෛශ්‍රාය ස්ත්‍රියකගේ ගෙට ඇතුළුව එහි නැවතී සිටියෝය කියලා. දැන් කොහෙටද ගිහිලා තියෙන රාහබ් කියන යෙරිකෝවේ රාහබ් කියන ස්ත්‍රියගේ ගණිකා නිවාසයට තමයි ගිහිලා තියෙන්නේ. දැන් මොවුන් තීරණය කරනවා ඒ නිවාසයට ගිහිල්ලා එතන ඉඳලා සැඟවෙලා ඒ දේවල් කරගෙන නැවතත් යොෂුවා ළඟට ගිහිල්ලා මේ ඔත්තු ටික කියන්න නේද? අපි ඊළඟ පහළ පදවලට අපි ගිහිල්ලා බලමු මොකද්ද සඳහන් වෙන්නේ කියලා. මේ ආකාරයෙන් කියනවා. එවිට දේශයේ සොයා බලන පිස ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අදරෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියන ලද්දේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි පදේ කියනවා යෙරිකෝවේ රජ රාහබ් වෙත පණිවිඩයක් යවා ඔබ වෙතට ඇවිත් ඔබේ ගෙට ඇතුල් වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මක්නිසාද ඔහු මුළු දේශය සොයා බලන්ට ආවෝයයි රාහබ්ට කියා ඇරියේ කියලා සඳහන් වෙනවා. ඇත්තටම මෙතන මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ?
දැන් මේ මොවුන් දෙදෙනා ඊශ්‍රායල් මිනිස්සු දෙදෙනා මේ ගෙදර හැංගුණා නේද? දැන් මේ ගණිකා නිවාසය තුල ඉන්නවා. හැබැයි මෙතන කවුරු හරි දැකලා තියෙනවා මොවුන් දෙදෙනා මේ නිවසට යනවා. නැත්තම් අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් ගණිකා නිවාසයක් වගේ දැන් මෙතන සඳහන් වෙලා තියෙන්නේ මේ රජු මේ රාහබ්ට පණිවිඩයකුත් යවනවා කියලා කියනවනේ. ඒකට දැන් මෙතන මේ මොකක් හරි සම්බන්ධයක් තියෙනව නේද? මේ රජුයි ගණිකා නිවාසයයි සම්බන්ධව. මොකද අපි මේක සාමාන්‍යයෙන් අපි මේ එදිනෙදා සමහරට අපි ප්‍රවෘත්ති බලද්දි අපිට ඇහෙන දෙයක් තමයි දැන් මේ ගණිකා නිවාස මේ නීති විරෝධී වැඩවලට මේ රජයේ ඉන්න ඉහළ නිලධාරීන් සහ ඔය ඇමතිවරු සම්බන්ධතාවයක් තියෙනවා කියලා නේ. මොකද දැන් මේ වගේ නීත්‍යානුකූල නැති දෙයක් පවත්වාගෙන යන්න ඒ වගේ ඒ ආණ්ඩුවෙන් ඊටත් දෙන්න බෑ. නැත්තම් ඒ දේවල් කරගෙන යන්න බෑ. මොකද දැන් ඒ වුන් කිව්වොත් එහෙම මේ දේවල් නීත්‍යානුකූලව නැති දේවල් මේ දේවල් මහන්න ඕනේ නේද? මේ දේවල් කරගෙන යන්න බෑ. ඒතකොට මෙතන පැහැදිලිතාවයක් තියෙනවා මේ රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව තමයි දැන් මේකේ මේ දේවල් කරගෙන. මොකද මේ මොවුන් මේ රූප නමස්කාරය කරන මිනිස්සු. ඒතකොට මොවුන්ගේ කිසිම කියන්නේ පැවැත්ම ඔවුන්ගේ ඒ ක්‍රියා කරන ආකල්ප ක්‍රියා කරන විදිහ ඉතාමත් භයානක විදිහට තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. එතකොට මෙතන ඉතාමත් පැහැදිලි රජු මේ විදිහට රාහබ්ට කියනකොට මේ රාජ්‍ය අනුග්‍රහයත් මේ ගණිකා නිවාසය පවත්වා ගන්න යන අවස්ථාව උන්ට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම දැන් මෙතනට කොහොමද මේගොල්ලෝ ඊශ්‍රායල් මිනිස්සු දෙදෙනා මේක ඇතුළ මේ ගණිකා නිවාසය ඇතුළට ගියා කියලා කොහොමද දන්නේ? කවුද දන්නේ? දැන් සමහරට රජවාසලේ ඉන්න සේවකයෝ නේ රජවාසලේ ඉන්න ඔය ලොකෝ කවුරු හරි දැක්කද? නැත්නම් එතන අපට හිටපු කවුරු හරි දැක්කද? කවුරු හරි කමන්නේ කියලා තියෙනවා රජවාසලට මේම දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒතොර ඇත්තටම රජුරු මේ ආකාරයෙන් කියනවා මක්නිසාද ඔහු මුළු දේශය සොයා බලන්නට මේ ඊශ්‍රායල් වගේ මේ ඊශ්‍රායල් දෙදෙනෙක් ඇවිල්ලා තියෙනවා මේ මුළු දේශයම අපේ දේශය සොයා බලන්නට අපේ ඔත්තු බලන්නට ඇවිල්ලා කියලා රාහබ්ට කියලා අරිනවා රජුරු. ඊළඟ පදේ මේ ආකාරයෙන් කියනවා ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬ ගහගෙන ගොස් සැඟවුවාය. තවද ඈ කතා කොට එසේය. ඒ මිනිස්සු මා වෙත ආවෝය. නමුත් ඔවුන් කොතනින් ආවාද කියා නොදැන සිටිමි. තවද කලවර වී දොර වසන වේලාවේ පමණදී මේ මිනිස්සු පිටතට ගියේ. කොතැනට ගියෝදයි නොදනිමි. ඉක්මනින් ඔවුන් පස්සේ එළවාගෙන යන්න. ඔබ සැම ඔවුන් කරා පැමිණෙනවා ඇතයි කීවාය. නමුත් ඔවුන් ගෙයි පියස්ස උඩට ගෙන ගොස් එහි අහුරා තිබුණු හනදඩු යට ඔවුන් සැඟවුවාය කියලා මේ ආකාරයේ වචනයෙන් සඳහන් වෙනවා. දැන් රාහබ් හරි අපූර්ව උත්තරයක් දෙනවා. මේ මිනිස්සුන්ට දැන් රජුගේ ඔවුන්ගේ හේවාය එවලා තියෙනවා දැන් මේ පිළිබඳ සොයා බලන්න. එතකොට මේ රාහබ් කියනවා ඔව් ආවා. දැන් අපේ ගණිකා නිවාසයට එන මේ මිනිස්සු කවුරුත් මේ වා කොහෙන්ද ආවේ? ඔයාගේ සුදුසුකම් මොනවද මේ ගණිකා නිවාසයට ඇතුල් වෙන්න? ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක දෙන්න. එහෙම කියලා කවුරුත් අපි මේ බලන්නේ නැහැ. ඕනම තරාතිරක මිනිස්සෙට එන්න පුළුවන් නේ. ලොක්කගේ ඉඳන් පොඩිම මිනිස්සයාගේ වෙනකම්ම එන්න පුළුවන්. නේද? ඒකදී ඔවුන්ට තරාතිරම කරන්නේ ඔවුන්ට අවශ්‍ය කරන්නේ මුදල්. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තෘප්තිය. ඒතකොට ඔවුන්ට ඒකෙන් එහාට ඔවුන්ට කිසිම වැඩක් නැහැ එන මිනිස්සයා ගැන. ඕන ජාතියක ඕන මිනිස්සෙක්ට එන්න පුළුවන්. මේ එන්න පුළුවන් යන්න පුළුවන්. මේ දොර ඇරලා තියෙන්නේ ඕන කෙනෙක්ට. කියලා රාහබ් කියනවා. ඩෙන්ටිටි කාඩ් බැලුවේ නෑ අපි. අනිත් එක දවසට කී දෙනෙක් එනවද? දැන් මේ මිනිස්සු දෙන්න ගැන විතරක් අපි ඔළුවේ තියාගෙන ඉන්නේ. ආවා. දැන් ගියා. ඒගොල්ලෝ කොහෙට ගියාද දන්නේ නැහැ. රැය වෙනකොට අපි දොර වහුවා. ඒගොල්ලෝ ගියා. දැන් ඒගොල්ලෝ මේක ඇතුලේ නැහැ. කියලා මේ ආකාරයෙන් ඒ වයයට රාහබ් මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. අපි පහලට බලමු ඊළඟට මොකද්ද සඳහන් වෙන්නේ කියලා. ඒ මිනිස්සු යෝර්දාන්ට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගෙන ගියෝය. ඔවුන් පස්සේ එළවාගෙන ගිය අය
පිටතට ගිය හැටියෙම දොර වසන ලද්දේය. ඔවුන් නිදාගන්ට පළමුවෙන් ඇපියස්ස උඩ ඔවුන් වෙතට ඇවිත් ඒ මනුෂ්‍යයන්ට කතා කොට ස්වාමින් වහන්සේ දේශය ඔබ සැමට දී තිබෙන බව ඔබ සැම නිසා භීතිය අපට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් ඔබ සැම නිසා දිය වී තිබෙන බවද දනිමි. මක් නිසාද ඔබ සැම මිසරයෙන් පිටතට එන කල ස්වාමින් වහන්සේ ඔබ සැම ඉදිරියේ රතු මුහුද වතුර සිඳු වූ හැටිද ඔබ සැම විසින් සිත දමන ලද යෝර්දාන් ඊතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ සිහෝන්ටත් ඕගටත් ඔබ සැම කළ දේද ඇසිමියෝ කියලා මේ ආකාරයෙන් රාහබ් විසින් ප්‍රකාශ කරනවා ඒ ඊශ්‍රායල් මනුෂ්‍යයෝ දෙදෙනාට. හොඳ ඔත්තුවක් හම්බුනේ. හොඳම තැනට ඇවිල්ලා තියෙන ඊශ්‍රායල් මනුෂ්‍යයෝ දෙදෙනා. මොකද කිව්වොත් අපට පැහැදිලි වෙනවා ඇති මං කලින් කිව්වා වගේ දැන් මෙතන ගණිකණි වාසය දෙන්නේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි. රජවාසලේ මිනිසුත් එනවා නේද? සමහරකට යුද්ධ කරන සෙබළු නේද? කතා වෙන දේවල් ඇතුලේ දේවල් දැන් මේ දේවල් වුන් දන්නවා. දැන් ඔබ දන්නවා ඊශ්‍රායලය මිසරයෙන් දෙවියන් වහන්සේ ගෙනාවා. එතකොට පාරාවෝ වුන් පස්සේ එළවගෙන ආවා. ඊට පස්සේ මොකද කරේ? මෝසස් ලව්වා දෙවියන් වහන්සේ රතුම් මෙහොද සැරටියේ නේද? රතුම් හොද දෙපෑ කළා. ඊශ්‍රායල එතර කරලා නේද? ඊට පස්සේ අර රත පෙළවල් ඔක්කොම පාරාවේ මුහුදට ඒ රැලි වලට යට වෙලා වුන් මැරිලා ඊට පස්සේ දෙවියන් වහන්සේ ඕගොල්ලන්ව කාන්තාරයේදී මන්නා දුන්නලු. ඕගොල්ලන්ට හැමදේම සැපේව්වලු. ඕගොල්ලන් මහත් වූ භයානක ජාතියක්ලු. ඕගොල්ලෝ මහත් දේවල් කරනවලු කියලා අනිවාර්යයෙන්ම දැන් මේ මීට කලින් ආපු ඒ මනුෂ්‍යෝ නේද? වෛශ්‍ය ස්ත්‍රිය ළඟට ආපු ඒ වෛශ්‍ය ඒ ගණිකා නිවාසයට ආපු මිනිස්සු අනිවාර්යයෙන්ම ඔය ගැන කතා වෙන්නේ. ඒතකොට රාහබ් ඔය ගැන දන්නව නේද? දැන් දේශයේත් ඔය දේවල් කතා වෙන්නේ. ඉතින් මේම જાතියක් ඉන්නවා මේගොල්ලෝ මෙන්න එනවා නේද? මේ විදිහට මේ වගේ මේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙන මහත් බලවත් දේ කරන જાතියක් ඊශ්‍රායල් જાතිය කියන්නේ ඒ වගේ කතා වෙන්නේ නැති නේද? එතකොට මේ රාහබ් කියනවා ඒ අසල අපේ දේශයේ ඉන්න මේ එරිකෝවේ ඉන්න මිනිස්සුගේ සිත් දියවිලා තියෙන්නේ. බයි ඔබලට ඒ කියන්නේ ඔවුන් බයේ ඉන්නේ කියලා ඒ සෙබළු ඒ කියන්නේ සමාවෙන්න ඒ ඊශ්‍රායල් මිනිස්සු දෙදෙනාට කියනවා. ඉතින් ඒ ඊශ්‍රායල් මිනිස්සු දෙදෙනාට දැන් හරිම ස්ථානයෙන් හරිම ඔත්තුව උන්ට ලැබුණා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම 11 වෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් කරනවා ඒ ඇසූ කෙනෙහිම අපේ සිද්ධිය වේගයේ කියලා නැවතත් කියනවා ඔබ සැම නිසා කිසිවෙකු තුල ධෛර්යයක් තවත් නොවිය මක් නිසාද ඔබ සැමගේ දෙව් ස්වාමින් වහන්සේම ඉහළ ස්වර්ගයේද පහත පොළොවේද දෙවියන් වහන්සේ කියලා මේ ආකාරයෙන් රාහබ්ගේ මුඛයෙන්ම ප්‍රකාශ කරනවා. ඇදහිල්ලේ ප්‍රකාශය. රාහබ් කටින්ම දෙවියන් වහන්සේව නේද? අන්‍ය දෙවිවරුන්ට নমස්කාර කර රූප වන්දනාවට নমස්කාරය කර ඉන්න ඒ රටේ රාහබ් නේද? රාහබ් කියනවා දෙවියන් වහන්සේ ඉහළ අහසේද ඉහළ ස්වර්ගයේද පහත පොළොවේද දෙවියන් වහන්සේ කියලා රාහබ් කටින්ම ප්‍රකාශ කරනවා. රාහබ් දෙවියන් වහන්සේව මේ මොහොතේදී විශ්වාස කරා. අදහාගත්තා. ඇදහිල්ල රාහබ් තුලින් ආවා. හැම ඉතින් අපි බැලුවොත් එහෙම 12 වෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඉතින් මා ඔබ සැමට කරුණා කළ බැවින් රාහබ් කියනවා මේ ආකාරයෙන් ඔබ සැමත් මාගේ පියාගේ පවුලට කරුණා කරමින් මාගේ පියාද මව්ද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂා කොට අපේ ප්‍රාණ මරණයෙන් ගලවන හැටියට ස්වාමින් වහන්සේ ගැන මට දියුරා සත්‍ය වූ ලකුණක් මට දුන මැනවයි ඒ මනුෂ්‍යයන්ට කිව්වේ කියලා මේ ආකාරයෙන් රාහබ්ගේ ප්‍රකාශයක් තියෙනවා. ඇත්තටම රාහබ් මෙතනදී අපිට හිතන්න පුළුවන් ඇත්තටම රාහබ් කියන්නේ ප්‍රඥාවන්ත ස්ත්‍රියක්. ඇයගේ මුඛයෙන්ම ඇය දෙවියන් වහන්සේව පිළිගත්තා. තව දෙවි කෙනෙක් නැහැ.
ඊශ්වරගේ දෙවියන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ කියලා ඇගේ මුඛයෙන්ම ප්‍රකාශ කරා. ඒ වගේම ඇය කියනවා මේ දැන් මං අහලා තියෙනවානේ මොකද උනේ කියලා මීට කලින් මිනිස්සුන්ට වුන්ට එක්ක යුද්ධ කරන්න කියලා. මොකද යුද්ධ කරන්නේ දැන් මීට කලින් හිටපු මිනිස්සු මැරුණ මිනිස්සු යුද්ධ කරේ මේ ඊශ්වරල් කියන මනුෂ්‍යොත් එක්ක නෙමෙයි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ එක්ක. වුන් දැන සටන් කළේ දෙවියන් වහන්සේ එක්ක. දෙවියන් වහන්සේ තමයි වුන්ව පරාජයට පත් කරේ නේද? වුන්ව මෙහෙව්ව ඒක ඇත්ත දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේ තමයි සම්පූර්ණ බලය දුන්නේ මේ දේවල් සියලු දේ විනාශ කරන්න. එතකොට රාහබ් කියනවා මට දැන අමාරුයි වැටෙන්න බෑ. අපේ මේ රටේ ඉන්න යෙරිකෝවේ ඉන්න මෝඩ මිනිස්සු වගේ මට මේ දැන මේ අමාරු වැටෙන්න බෑ. එකම මාර්ගය ඇවිල්ලා දෙවියන් වහන්සේව තෝරගෙන මේ මගේ ජීවිතේ ගලව ගන්න. ගැලවීම එන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා රාහබ් කියනවා එතන. ප්‍රඥාවන්ත ස්ත්‍රියක් රාහබ් වෛශ්‍යා ස්ත්‍රියක් වුණාට පාපේ හිටියට පාප ක්‍රියා කරාට අන්‍ය දෙවරුන්ට නමස්කාරය කරාට රූප වන්දනා කරාට මේ මොහොතේ සම්පූර්ණයෙන්ම රාහබ් ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගෙන් ඇරෙන්න ගැලවීමක් නැහැ කියලා. මට ඇති එකම ගැලවීම මගේ පවුලට. මට විතරක් නෙමෙයි මගේ පවුලට, මගේ සහෝදරයන්ට ඇති ගැලවීම එකම මාර්ගය දෙවියන් වහන්සේ කියලා රාහබ්ගේ මුඛයෙන්ම සඳහන් කරනවා. ආමෙන්. ඔව් අපි ඉන්පසු කුමක්ද සඳහන් වෙන්නේ කියලා බලමු. 14 වෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් කරනවා. මේ මිනිස්සු ඇයට කතා කොට අපේ මේ කාරණය ඔබ සැම එලිතරව් නොකරොත් ස්වාමින් වහන්සේ දේශය අපිට දෙන කල අපි ඔබට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියා කරන්නෙමු. එසේ ක්‍රියා නොකළොත් අපේ ප්‍රාණ ඔබ සැම වෙනුවට මරණය පැමිණේවයි කීවෝය. එවිට ඈලනුවකින් ඔවුන් කවුළුවෙන් බැසුවාය. මක්නිසාද ඇගේ ගෙය නුවර පවුර පිට තිබුණේය. ඈද පවුර පිට වාසය කළාය. ඈ ඔවුන්ට කතා කොට එළවාගෙන ගිය අයට ඔබ සැම අසු නොවන පිණිස කඳුකරයට යන්ට. ඔවුන් හැරී එනතුරු එහි 3 දවසක් සැඟවී සිටින්ට. ඉන්පසු ඔබ සැමගේ ගමන යන්නයි ඔවුන්ට කීවාය කියලා මේ ආකාරයෙන් සඳහන් කරනවා. දැන් ඔවුන් මේ මනුෂ්‍ය දෙදෙනා ඇයට කතා කරලා කියනවා මේ කාරණය අපි අතරේ තබා ගන්න. ඊට අමතරව අපි එනකල ඔබට කරුණාවෙන්ද සබාකමින්ද ක්‍රියා කරන්නෙමු. දෙවියන් වහන්සේ කියන්නේ කරුණාවන්ත දෙවියන් වහන්සේ. කිසිවෙක් විනාශ වෙනව නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ වගේම දෙවියන් වහන්සේ සබාකම ඒ වගේම කරුණාවේ දෙවියන් වහන්සේ. ඉතින් ඒ ආකාරයෙන් ඔවුන් කියන විට පසුව 15 වෙනි පදේ ඔවුන් ලනුවෙන් ඒ පවුර පිට ඇයගේ නිවස තිබිලා තියෙන්නේ. ඒ ගණිකා නිවාසය. එතකොට ඔවුන්ව ඒ කමෙන් ඔවුන්ව බස්සලා ඊට පස්සේ ඔවුන්ට කියනවා ඔවුන්ටත් උපදෙස් දෙනවා. මොකද ඒ දේශය ගැන රාහබ් පිතා හොඳින් දන්නවා. මේ ආකාරයෙන් යන්න 3 දවසක් සැකවේ සිටින්න ඒ ආකාරයෙන් ඔවුන්ට උපදෙස් දෙලා ඔවුන්ව ගමන් පිටත් කරන්න හදනවා. ඒ වගේම 17 වෙනි පදයේ සිට 5ට මේ ආකාරයෙන් සඳහන් වෙනවා. අපි කියවලා බලමු. මේ මිනිස්සුયો ඔබ අප දිවුරාගත් මේ දිවුරුම ගැන අපි නිදොස් වන්නෙමු. අප දේශයට ආකල මේ රතු මුල්පටිය ඔබ අප බැස් වූ කවුළුවේ බැඳ තබා ඔබේ පියාද මව්ද සහෝදරයන්ද ඔබේ පියාගේ ගේ වැසි සියල්ලන්ද ඔබ වෙතට ගේ එකතු කරන්න. එවිට කවරෙක්වත් ඔබේ ගේ දොරටු වලින් පිට වී වීතියට ගියොත් ඔහුගේ ලේ තමාගේ හිස පිටවන්නේ. අපි නිදොස්ය. ඔබ සමග ගේ සිටින යමෙකු පිට අතක් හෙල්ලුවොත් ඔහුගේ ලේ අපේ හිස පිටවන්නේ. නමුත් ඔබ අපේ මේ කාරණේ එලිදරව් කළොත් ඔබ අපි දිවුරාගත් දිවුරුම ගැන අපි නොදොස් වන්නෙමුයි කීවෝය. ඔබ සමගේ වචනවල හැටියට වේවායයි ඔවුන් පිටත් කළාය. ඔහු ගියෝය රතු ලණුව කවුළුවේ බැඳාය කියලා මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඇත්තටම ඔවුන් ඒ ප්‍රකාශ කර විදිහට මේ මිනිස්සු දෙදෙනා ඊශ්‍රායල් ජාතිකයෝ දෙදෙනා යොෂුවා විසින් ඔත්තු බැලීමට එවූ මිනිස්සු දෙදෙනා රාහබ්ට කිව්ව ආකාරයට මේ ඇත්තටම මරණයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය දෙවියන් වහන්සේ තමයි. හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියේ රාහබ්ට දෙයක් කරන්න කැපකිරීමක් කරන්න සිදු වෙනවා. ඔබට මතක ඇති නික්මයාම පොතේ 10 වෙනි වසංගතයේදී
ඊශ්වර මනුෂ්‍යයන්ව බේරීම සඳහා දෙවියන් වහන්සේ ආඥාවක් දුන්නා බැටළුවකින් මරලා ඔහුගේ ලේ උල්වසුල ගාන්න කියලා නේද? එතකොට ඒ ආකාරයෙන්ම සිදුවීමක් නේද මෙතනත් සිදුවෙන්නේ. මේ ඊශ්වර මනුෂ්‍ය දෙදෙනා රාහබ්ට කියනවා රතු ලණුවක් කවුළුවේ බැඳලා තියන්න. එතකොට අපි ඔබගේ නිවසේ සිටින අයව ආරක්ෂා කරනවා. ඒ වගේම නිවසෙන් එළියට එන්න එපා. අපි මේ කියන විදියට ඔබ දේවල් සිදු කරන්නට, අපි පොරොන්දු වුණු විදියට දේවල් කරන්නට, ඔබ ඒ පොරොන්දු එකක් හරි කැඩුවොත් අපි ඒ සියලු දේවල් නිදහස් වෙනවා. ඔබට ඒකේ විපාකය ලැබෙනවා. මේ ආකාරයෙන්ම තමයි සහෝදරය සහෝදරිය අද දෙවියන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේව පිළිගන්න පුළුවන්. අපි උන්වහන්සේ තුල සිටින්න පුළුවන්. හැබැයි අපිත් උන්වහන්සේ වෙනුවෙන් දෙයක් අපිට කරන්න දෙයක් තියෙනවා මේ යන මාර්ගයේදී, මේ දෙවියන් වහන්සේ යන මාර්ගයේදී. දෙවියන් වහන්සේ තෝරාගත්තා වගේම දෙවියන් වහන්සේ කියන දේත් අපි අහන්න ඕනේ. මොකද අපිටත් යමක් තියෙනවා කරන්න. අපේ දැන් දෙවියන් වහන්සේගේ පාර්ශ්වයෙන් දෙයක් කරනවා වගේම අපේ පාර්ශ්වයෙන් මනුෂ්‍ය විදිහට අපේ පාර්ශ්වයෙන් කැපකිරීමක් යම්කිසි දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කරන්න ඕනේ. මේ පද ටික කියවද්දී ඔබට ඒ වැටහෙන්නම ඇති. මොකද මේ මනුෂ්‍යව පැහැදිලි ලෙස කියනවා ඔබ මේ දේ කරන්නට, මේ දේ කරේ නැත්තම් අපි සියලු දේවලින් නිදහස් වෙනවා. ඔබට මරණය නියතයි. ඒ ආකාරයෙන් මේ පදේ සඳහන් වෙනවා සියලු ආශිර්වාද නැති වෙන්න යනවා. අනිවාර්යයෙන්ම මරණය ඔබට එන්න යනවා කියලා. ඔබ අපි ඉදිරියට ගමන් කරමු. 22 වෙනි පදයේ සිට මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඔව් ගොස් කඳුකරයට පැමිණ එළවාගෙන ගිය හැරි යනතුරු 3 දවසක් එහි නැවතුණෝය. එළවාගෙන ගිය මාර්ගයේ සෑම තැනම ඔවුන් සෙවූ නමුත් සම්බෝනේ නැත. එවිට ඒ මිනිස්යෝ දෙදෙනා හැරි කඳුකරයෙන් බැස එතර වී නූන්ගේ පුත්‍ර වූ යොෂුවා වෙතට අවුත් තමුන්ට සිදුවුණු සියල්ල ඔහුට කීවෝය. ඔහුද සැබවින් ස්වාමින් වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ. දේශයේ සියලු වැසියන්ගේ සිත් අපේ ඉදිරියේ දියවී යයි යොෂුවාට කීවෝය. ඔබට පැහැදිලි ඇති මේ මිනිස්සු දෙදා නේද? යොෂුවාගේ ගෝලයෝ දෙදා නේද? හරිම ස්ථානයේ තමයි කියලා තියෙන්නේ. මේ ගණිකා නිවාසයට ගිහිල්ලා ඇත්තටම ඔවුන්ට රාහාබ්ගෙන් මේ සියලු ලොක්කන්ගේ ඒ වගේම මිනිස්යන්ගේ එන හැම මිනිසුන්ගේම කතාව මේ ඊශ්‍රායල් මිනිස්සු දෙදෙනාට දැනගන්න හම්බ වුණා. හරිම ඔත්තුව හම්බ වුණා. මේ මිනිස්සු ඇවිල්ලා යොෂුවට කියනවා සන්තෝෂෙන් නේද? යොෂුවට කියනවා මේ මිනිසුන්ගේ සිද්ධිය වෙලා තියෙන්නේ. මේ මිනිස්සු අපේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කරපු දේවල් ඔවුන්ට අහලා ඔවුන් ඇත්තටම ඔවුන් මානසිකව කඩා වැටලා තියෙන්නේ. අපිට මේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් කියලා අපිට ජය නියතයි කියලා ඒ ආකාරයෙන් යොෂුවාට මේ මිනිස්සු දෙදෙනා කතා කරලා මේ ආකාරයෙන් කියනවා. ඇත්තටම බැලුවොත් යොෂුවා 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ පැහැදිලි සඳහන් කරලා තියෙනවා. යොෂුවා විසින් රාහබ්ට සහ රාහබ්ගේ පවුලේ අයට මරණය අත්වෙන්න ඉඩ දුන්නේ නැහැ. වුණ බේරගත්තා. ඔවුන්ට ගැලවීම ළඟා කර දුන්නා කියලා. අපි ඉක්මනින් හැරෙමු උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ ඉතාමත් වැදගත් පදයක් මේක. මොකද ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවක් තියෙනවා. ඒ පොරොන්දුව මේ අපි බලපු අද අධ්‍යයනයට ඉතාමත් වැදගත්. අපි බලමු 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. පොළවේ සියලු පවුල් නුඹ කරුණු කොටගෙන ආශිර්වාද ලබන්නෝය කියලා මේ ආකාරයෙන් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියනවා. දැන් ඔබ බලන්න රාහබ් මොකද්ද කරේ? රාහබ් දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට නේද? දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට ආශිර්වාදයක් වුණා. මොකද දැන් ඔවුන් යෙරිකෝට එද්දී
යෙරිකෝවේ ඇතුලේ සැඟවෙන ස්ථානයක් නැතුව රජුට අහු වුණා නම් මොකද වෙන්නේ? උන්ට මරණයක් වෙන්නේ. හැබැයි රාහබ්ගේ ඒ ගණිකා නිවාසයට ඇතුළු වුණාන් පස්සේ ඔවුන් ඊශ්‍රායල් මනුෂ්‍ය දෙදෙනාව ඊශ්‍රායල් සිංහපු ඊශ්‍රායල් මනුෂ්‍ය දෙදෙනාව ඒ ඔත්තුකාරයන් දෙදෙනාව රාහබ් ආරක්ෂා කරා. රාහබ් ඔවුන්ට ආශිර්වාදයක් වුණා. ඊට අමතරව මොකද රාහබ් කරේ? රාහබ්ගේ මුඛයෙන්ම දෙවියන් වහන්සේ ගැන ප්‍රකාශ කරා. ඉහළ ස්වර්ගයේද පහත පොළොවේද එකම තැනන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ආමේන්. එතකොට දෙවියන් වහන්සේට මේ කාරණා මතක් වෙන්නේ නැති නේද? එතකොට දෙවියන් වහන්සේ හිතන්නේ නැති රාහබ් මගේ මිනිසුන්ට ආශිර්වාදයක් කරා. ඊටත් අමතරව මාව පිළිගත්තා. රාහබ් මං කියන දේ කරා. රාහබ්ට කිව්වා රතු ලණුවක් නේද? රතු පාට ලණුවක් එල්ලලා තියන්නේ. එතකොට මේ අර වසංගතය වගේ නිග්මයම පොතේ 10 වෙනි වසංගතය වගේ ඒ මරණේ දූතයා ඒ ගෙදර පහු කරගෙන යනවා. ඒ ආකාරයෙන් රාහබ්ට ජීවනය ළඟා කරලා දුන්න දෙවියන් වහන්සේ නේද? රාහබ් කැපකිරීම කරා නේද? ඒ ආශිර්වාදය දෙවියන් වහන්සේ රාහබ්ට දුන්නේ කොහොමද? ඒතකොට දෙවියන් වහන්සේ මොකද කියලා රාහබ්ට දෙගුණයක් ආශිර්වාද කරා දෙවියන් වහන්සේ. රාහබ් වෛශ්‍ය ස්ත්‍රියක්. කිසිම බලාපොරොත්තුවක් නැති රූප නමස්කාර කරපු නේද? ඔහේ ජීවිතය ගෙවන්නා වූ වෛශ්‍ය ස්ත්‍රියක්. බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ ඒට. හැබැයි දෙවියන් වහන්සේ පිළි අරගෙන මේ ආශිර්වාදය නොදැනුවත්ව හරි ඇයිගේ මුළු සිතින්ම මුළු ආත්මෙන්ම දෙවියන් වහන්සේ තුල තැන්පත් කරගෙන තිබ්බ හින්දා දෙවියන් වහන්සේ තුල තැබූ නිසා ඇයට දෙවිගුණයක් දෙවියන් වහන්සේ මේ පොරොන්දුව ආබ්‍රහාම්ට දුන්න පොරොන්දුව මතක් කළ දෙවියන් වහන්සේ ඇයට ආශිර්වාද කරා. ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් දුන්නා. සලමෝන් නේද? අපි බැලුවොත් එහෙම අපි නැවතත් මතෙව් පොතට අපිට මෙතන තමයි මාතෘකාව. අපි මතෙව් පළවෙනි පරිච්ඡේදයට හැරෙමු. අපි එතන බැලුවොත් එහෙම පස්වෙනි පදේ මේ ආකාරයෙන් කියනවා සලමෝන්ට දාව රාහබ්ගෙන් බෝවස් පුන්නේ කියලා. සලමෝන් කියන්නේ කවුද? යුදා රාජ්‍යයේ මිනිස්සෙක්, ඊශ්වර මිනිස්සෙක්. ඒතකොට යුදා රාජ්‍යයෙන් මිනිස්සෙක් පුරුෂෙක් දුන්න මේ රාහබ්ට. ඊට අමතරව බෝවස් කියලා දරුවෙක්ව දුන්නා. නේද? ඊශ්‍රායල් ජාතියට එකතු වෙන්න දුන්නා. දෙවියන් වහන්සේට තුල පැවැත්ම පවත්වාගෙන දෙවියන් වහන්සේ තුල ගමන් කරන්න ඇයට ඊට සලස්සලා දුන්නා. ඊටත් අමතරව ලොකුම ආශිර්වාදය මොකද්ද? ඔබ බැලුවොත් එහෙම. අද සුද්ධ මතෙව් පොත, සුභාරංචි පොත පළවෙනි පරිච්ඡේදයේ රාහබ්ගේ නම කියවන්නේ නැතුව අපිට ඉදිරියට ගමන් කරන්න බෑ. රාහබ්ගේ නම මෙතන සඳහන් වෙනවා. ඒතර රාහබ්ට මොනතරම් ආශිර්වාදයක් කරාද දෙවියන් වහන්සේ. ඔබ විවිධාකාර දෙවිවරුන්ට නමස්කාරය කරන්න පුළුවන්. ඔබ විවිධාකාර ස්ථානවල සිටින්න පුළුවන්. විවිධාකාර පරිසරවල සිටින්න පුළුවන්. නේද? හැබැයි අද මුළු ලෝකෙරම සුභාරංචිය ගිහිල්ලා තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නොදන්න කෙනෙක් නෑ. බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්. නේද? ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ ගැන දන්නවා. මේ රාහබ් විදියට. දැන් රාහබුත් අහලා තිබ්බා මේ අවුරුදු 40කට කලින් මේ විදියට කළා නේද? රතු බුදු දෙපෑ කරාලු. ඔබලා මහත් ඊශ්‍රායල් ජනතාව මහත් ලෙස උසස් කර තැබුවලු. දෙවියන් වහන්සේ උන්ට පෙරටුවෙන් ගමන් කරනවලු. නේද? ඊශ්‍රායල්ගේ ජනතාව ඊශ්‍රායල් නෙමෙයි ඊශ්‍රායලේ සටන් කරා දෙවියන් වහන්සේ නේතරදී බලය දුන්නේ උන්ට සටන් කරන්න. ඒතොර මේ ආකාරයෙන් නෝ නසාතික රාහබ් අදහගත්තා. රාහබ් කිව්වා මට මැරෙන්න බෑ. මට එහෙම කරන්න බෑ. මේ යෙරිකෝ මිනිස්සු වගේ අනිත් මිනිස්සු වගේ මට මේ බෙල්ල තියන්න බෑ අහක යන දේවල් වලට. මම දන්නවා මේකේ සත්‍යතාවය මොකක්ද කියලා. දැන් ඔබත් දන්නවා. ඔබ නොදන්නව නෙමෙයිනේ. ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඔබ දන්නවා සර්වබලධාරී ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒතොර ඔබට රාහබ් වගේ ඔබ පසුතැවිලා හරි ඔබ ඉන්න ස්ථානයෙන් දෙවියන් වහන්සේ කෙරේ සිත යොමු කරනවා නම් දෙවියන් වහන්සේට ඔබේ මුළු ආත්මය දෙනවා නම් දෙවියන් වහන්සේ ඔබ පිළිගන්න සූදානම්. ඔබ වෛශ්‍ය දැන් මේ ආකාරයේ පෞකාර ස්ත්‍රියකට දෙවියන් වහන්සේ ගැලීම දීලා මේ සුද්ධ මතෙව් පොතේ පටන් ගැනීමේදීම රාහබ්ගේ නම සඳහන් වෙනවා නම් නේද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතටම එනවා නම් රාජකීය උරුමයක් දීලා තියෙනවා නම්
ඔබ මොනතරම් උසස් කරයිද දෙවියන් වහන්සේ? ඔබට යමක් සිතන්න තියෙනවා. ඔබට අද පියවරක් ගන්න තියෙනවා දෙවියන් වහන්සේ කෙරෙහි. දෙවියන් වහන්සේ කිසිවෙක් විනාශ වෙනවට නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ. ඔබ දෙවියන් වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේට මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේ කෙරෙහි සිටින්න. උන්වහන්සේ කවදාකවත් ඔබ ලැජ්ජාවටපත් කරන්නේ නැහැ. රාහබ් ලැජ්ජාවටපත් වුණේ නැහැ. රාහබ් දැන් වෛශ්‍ය ස්ත්‍රියක් කියලා කාටද කියන්න පුළුවන්? රාහබ්ට කවුද මේ තැනැත්තිය කියලා මේ අපවිත්‍ර තැනැත්තිය කියලා කාටද කියන්න පුළුවන්? උන්වහන්සේ ඇය උසස් කරා. උන්වහන්සේ ගෙනියන්න ඕන තැනට රාහබ් උසස් කරා දෙවියන් වහන්සේ. තවත් ඇහැ වෛශ්‍ය ස්ත්‍රියක් නෙමෙයි. ඇය දෙවියන් වහන්සේගේ දියණිය. දෙවියන් වහන්සේ තෝරාගත්ත මනුෂ්‍ය ස්ත්‍රියක්. අහමේ ඇයට රාජකීය පවුලක් දුන්නා. රාජකීය උරුමය ඇයට දුන්නා. අද ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ රාජකීය උරුමය ගන්නට ඔබ සියලු දෙනාම සූදානම් වෙන්න. ඔබ කතා කරන්න දෙවියන් වහන්සේ අහුම්කම් දෙනවා. දෙවියන් වහන්සේගේ කන් බීරි වෙලා නැහැ. උන්වහන්සේ ජීවමාන දැනන් වහන්සේ. එදා ඊශ්‍රායල් සමග සිටියා වූ දෙවියන් වහන්සේ, එදා රාහබ් සමග හිටියා වූ දෙවියන් වහන්සේ අද මේ මොහොතේ ඔබ මා සමග සිටිනවා. දෙවියන් වහන්සේගේ ධාරෙන්න. ඔබ තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට යනවා. ආමේන්. මම හිතනවා මේ වචනේ කන්නකොටගෙන ඔබටත් මට ශ්‍රුතල්මයන් වහන්සේ කතා කරනවා කියලා. ඉතින් නැවතත් අපි මේ ආකාරයෙන්ම වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔබ සැමට ජේසුස් හිටයි.